අද උදෑසන 8ට පමණ විශාල ගලක් සමග පස්කන්ධක් කඩා වැටීමේ සිදුවීමක් වාර්තා වූයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ගණේ තැන්න ප්‍රදේශයෙන්. කෙවිල්ටන් නේචර් සීරීස් සොබාදහමේ සුන්දරත්වය ඔබේ නිවසට. පහළකඩු ගන්නාව සහ මාවනැල්ල අතර පිහිටා තිබෙන නිවසකට යාබද වෙළඳසැලක් මතට මෙම විශාල ගල සහ පස්කන්ධ කඩා වැටී තිබෙනවා. ඔය මත කට්ටිය ඩෙත් වෙලා ඉවර. අතුල ඉරදලා ඉන්න තව අය. එම වෙළඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක්. මේ අනුව අනතුර සිදුවන අවස්ථාවේ තේ පානය සඳහා පිරිසක් වෙළඳසැලට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. දැඩි බෑවුම් සහිත ස්ථානයක මෙම නිවස සහ ආපනශාලාව පිහිටා තිබූ බව වාර්තා වන අතර නිවසට ඉහළින් වූ විශාල ගල නිවස මතට පතිත වේ. ඉන් අනතුරුව වෙළඳසැල මතටද කඩා වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ නිවැසියන් ආපනශාලා සේවකයින් මෙන්ම තේ පානය සඳහා පැමිණි පිරිසක්ද එහි සිටි බවයි වාර්තා වන්නේ. අනතුර සිදු වූ විගස ප්‍රදේශවාසීන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසද විපතට පත්වුවන් මුදා ගැනීම සඳහා එක් වූ ආකාරයයි. පුද්ගලයන් කිහිප දෙනෙක් මෙහෙට කොටු වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ අපිට වාර්තා කරලා තිනවා. ඒ ස්ථානිකින් ක්‍රියාත්මක වෙමින් ඒ සියලුම ජනතාව බේර ගැනීම සඳහා මේ වෙන විටත් වැඩ කටයුතු කරමින් පවතින බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ වාර්තා කරලා තින්නේ. ඒකම විශේෂම මතක් කරන්න ඕනේ ත්‍රිවිධ හමුදාව විශේෂම යුද හමුදාවේ 30 දෙනෙකින් යුතු කණ්ඩායමක් එම ස්ථානයේ රැඳී පවතිමින් ඒ අවශ්‍ය පරිදි සහයෝගය ලබා දීම සඳහා කටයුතු කරමින් පවතිනවා. සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රුහලට ඇතුළත් කෙරුණා.